හරි. ඔයාලා හැමෝටම සුබ දවසක්. අපේ මේ ඉලෙක්ට්‍රොනික කෝස් එක බේසික් ඉලෙක්ට්‍රොනික කෝස් එක මේ විද්‍ය අපි 8 වෙනි බැච් එක දක්වා ඉතාමත්ම සාර්ථකව කරගෙන යමින් පවතිනවා. ඉතින් බොහෝ දිනක ඉල්ලීම තිබ්බා තව කෝස් එකක් පටන් ගන්න කියලා. ඉතින් අපි ඒ අනුව සලකා බැලුවා අලුතෙන් කෝස් එකක් ඩිසයින් කරන්න. මෙතෙන්දී ඇත්තටම අපි සලකා බැලුවා අපේ හිටපු ළමයන්ගේ ඉල්ලීම සහ ලංකාවේ ටෙක්නිකල් ෆීල්ඩ් එකේ අවශ්‍යතාවය මොන වගේද කියලා. එහෙම බලලා අවුරුද්දකට වැඩි කාලයක් අතර මම මේ කෝස් එක ඩිසයින් කළා. අද අපි මේ කෝස් එක පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේ වෙද්දී AI තාක්ෂණය අපි හැමෝගේම ජීවිතයට බද්ධ වෙලා තියෙන්නේ. හැමෝටම ඒක ලැබිලා තියෙන්නේ. ඉතින් මේ දැනුම කියන එක තවදුරටත් අපි හැමෝටම බාධකයක් නෙවෙයි. ඒ ඕන කෙනෙක්ට ඕනම ෆීල්ඩ් එකක දැනුමක් තාමත් ඉක්මනින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඉදිරි අවුරුදු 10 ඇතුළත අපේ රටේ වගේම ලෝකෙම ටෙක්නිකල් ෆීල්ඩ් එකේ අපිට සාර්ථකත්වයට පත් වෙන්න අවශ්‍ය නම් අපි ගොඩනගා ගන්න ඕන ස්කිල්ස් නැත්තම් කුසලතා යම් ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම කියනවා නම් ගොඩක් ඉලෙක්ට්‍රොනික රිපෙයාරින්, ඉලෙක්ට්‍රිකල් රිපෙයාරින් අපිට AI තාක්ෂණයත් එක්ක අවශ්‍ය දැනුම ලබා ගන්න පුළුවන්. නමුත් ඔයාට පුළුවන් නම් මොකක් හරි ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් හෝ යම්කිසි මැෂින් එකක් නැවත කැඩෙන්නේ නැති වෙන්න කල්පවතින විදිහට රිපෙයාර් කරන්න පුළුවන් නම් ඒක ඊටාත්ම වැදගත් දක්ෂතාවයක් නැත්නම් ස්කිල් එකක් වෙන්න පුළුවන් ඉදිරි අවුරුදු 10 ඇතුළත. ඉතින් මේ කෝස් එකේදී අපි බලාපොරොත්තු වෙනවා ඔයාට ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රිකල් ෆීල්ඩ් එකේ ට්‍රබල් ෂූටින් පැත්ත ගැන තියෙන ඉතාමත් වැදගත් ක්‍රමවේද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අකුණු ආරක්ෂණය පිළිබඳ කතා කරන්න. ඒ වගේම බේසික් ඉලෙක්ට්‍රිකල් තියරි මුල ඉඳලා ෆේස් එක 3 ෆේස් කියන්නේ මොකද්ද? සිංගල් ෆේස් කියන්නේ මොකක්ද? ඒ වගේ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රිකල් සිමුලේෂන් සොෆ්ට්වෙයාර් එකක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද කාලේ ඉතාමත්ම වැදගත් සහ අත්‍යවශ්‍ය දැනුමක් වෙන මේ සෝලාර් ටෙක්නොලොජි සහ බැටරිස් ගැන කතා කරන්න. ඉතින් ඒ වගේ දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා මේ කෝස් එකෙන්. ඉතින් අද රෑ 7ට අපි මේ කෝස් එක පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝටම ආරාධනා කරනවා යම්කිසි හේතුවක් නිසා කෙනෙක්ට අද සහභාගී වෙන්න බැරි නම් ඒ කියන්නේ ගෲප් එක ෆුල් වෙලා හෝ ගොඩක් අය මොකද අපේ දැන් මේ වෙද්දි ලංකාවේ ගොඩාක් අය ඉගෙනගෙන තියෙනවා. ඉතින් ගෲප් එක ෆුල් වෙලා හෝ කෙනෙක්ට එන්න බැරි වුණොත් ඉතින් මොන හරි හේතුවක් නිසා අපි රෙකෝඩින් එකක් ලබා දෙනවා. හැමෝටම ආරාධනා කර සිටිනවා කෝස් එකට සහභාගී වෙන්න කියලා. අද දිනේ අපි බලාපොරොත්තු වෙනා ඔයාලගේ ජීවිතේට ඉතාමත් වැදගත් පාඩමක් කියලා දෙන්න හැඳින්වා දීමට අමතරව හැමෝටම ජීවිතයට ඉතාමත් වැදගත් මේ අකුණු ආරක්ෂණ පද්ධතිය සහ අකුණකින් කොහොමද ආරක්ෂා වෙන්නේ කියලාත් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. thank you.